මේ සම 50 උද්‍යාව්‍ය ඥානෙ පැහැදිලි කර දෙන්න ගියාමේ ඉල්ලීමක් කරනවා. මේක හරිය ගැඹුරුයි. නව කියපුවාම තේරෙන අච්චර අමාරුවක් නැහැ. විග්‍රහ කරගන්න පුළුවන්. කේනට්ටේන අනිච්චා. මේක තෝරනවා නිත්‍ය ප්‍රකරණේ සහ පටිසම්භිදා මග්ග ප්‍රකරණේ කියන්නේ මූලික අටුවාව. බුද්ධඝෝෂ ආදුරන්ට අහුවෙච්ච නැති එක. එයාට හම්බුනා නම් එහෙම වැඩේ වරදින. බේරිලා තියෙනවා ඒක අහුවිලා නැති එක. ඒ අටුවා දෙක අතර පෙළ දහමත් එක තියෙනවා. මේක තමයි මුල්ම අටුවා මුලින්ම ධර්ම සංගායනා කරන කාලේදී විග්‍රහ කරපු අටුවා දෙකකින් ඉතුරු වෙච්ච හරිය. අන්න ඒකේ තමයි අනිත්‍ය තෝරලා තියෙන්නේ. අනිත්‍ය කියන්නේ අනිත්‍යයි කියලා තෝරනවා බුද්ධඝෝෂ සාදුරන්ගේ පස්සේ ආව පොත්වල. ඒවෙන් තමයි පස්සේ ලියව ඔක්කොම පොත් ලියලා තියෙන අනිත්‍ය කියන්නේ මොකද? අනිත්‍යයි කියලා කෙටිම වචනයක් දී. අනිත්‍ය තෝරලා තියෙනවා ඔන්නේ පොත්වල. මොකද කේනට්ටේන අනිත්‍ය. කුමන අර්ථයෙන්ද අනිත්‍ය කියන්නේ? උප්පාද වයට්ටේන අනිත්‍ය. උප්පාද වය අර්ථයෙන් අනිත්‍යයි කියනවා. උප්පාද දකින්නේ විහිපස් ලක්ෂණයක් දකි. වය දකින්නේ විහිපස් ලක්ෂණයක් දකි. මෙසේ උද්‍යව්‍ය දකින්නේ 50 ලක්ෂණයක් දකි. එහෙනම් උද්‍යව්‍ය දැක්කහම කියනවා අනිත්‍ය දැක්කා. උප්පාද වය කියෝ උද්‍යව්‍ය කියන්නේ. උද්‍යව්‍ය දැක දාට අනිත්‍ය දැක්කා වෙනවා. අනිත්‍ය දකින්න දැක්කාට යුතු හරි. දැන් මේක හරි ගැඹුරුයි. ඕක තමයි තෝරා ගන්න ඕනේ. ලෝකේ පැවැත්මේ ලෝකය කියලා අපි කියන්නේ. එහෙනම් දුක ගොඩනගින්නේ යමකද? ඒක දුක ගොඩනගින්න අයිති වෙන්නේ මොනවද? ලෝකේ අයිති කොටස් පහකට බෙදපු හරියක් තියෙනවා. රූපස්කන්ධ, වේදනාස්කන්ධ, සංඥාස්කන්ධ, සංකාරස්කන්ධ, විඥානස්කන්ධ කියලා. දුක ගොඩනගින්නා වූ ලෝකේ ස්කන්ධ පහකට වෙන් කරලා තියෙනවා. 6 වෙනි ස්කන්ධයක් වෙන් කරලා ටිකක් නැහැ දුක ගොඩනගින්න ලෝකේටයි තියෙන්නේ. පහට ඔක්කොම කොටු වෙලා ඉවරයි. මෙන්න මේ කොටු වෙච්ච ටික මේ රූපස්කන්ධي ගොඩ නැගින්නේ කොහොමද? උදේ ඥානික ගෝචර වෙන්න ඕනේ මේ දුක ගොඩ නැගින හැටි. මේ රූපස්කන්ධයේ දුක්ඛස්කන්ධය. මේ දුක්ඛස්කන්ධයේ නැවති රූපස්කන්ධයේ ගොඩ නැගිනගේ සත්‍යයේ පහළ වෙන්නේ සත්‍යයේ ගොඩ නැගින්නේ කොහොමද? කෙලවර වෙන්නේ නැතුව ඇයි යලි යලි ගොඩ නැගින්නේ? මෙන්න මේ ටික දැක ගන්න ඕනේ කාරණා 25කින්. කාරණා 5කින් රූප ගොඩ නැගිනවා. ඒ කාරණා පහ නිරෝධන රූප ගොඩ නැගීම නතර වෙනවා. නිරෝධ කරගන්න බැරි නිසා රූප ගොඩ නැගින ක්‍රම තුල ඉඳගෙන රූප ගොඩ නගනවා. ඒ නිසාම මේකෙන් බේරෙන්න බෑ. මෙන්න මේ කාරණා ටික තමයි රූප ගොඩ නැගෙන හේතු කාරණා විග්‍රහ වෙනවා. අවිද්‍යා හේතුවෙන් රූප ගොඩ නැගිනවා මේ එකක්. අපේ භාෂාවෙම කියනවා පාලියෙම කියන්නේ ඒක තේරෙන්නේ නැතු වෙනවා. අවිද්‍යා සමුදය රූප සමුදය, සංහා සමුදය රූප සමුදය, කර්ම සමුදය රූප සමුදය, ආහාර සමුදය රූප සමුදය. ඔය ආදි වශයෙන් සම්තති ලක්ෂණ රූප සමුදයන් කියලා කාරණා පහකින් රූප ගොඩනැගෙන. දැන් මේක මේ උද්‍යව්‍ය ඥානෙවත් අනිත්‍ය දකින්න කෙනා රූප ගොඩනැගෙන හැටි දකින්න ඕනේ මෙන්න මේ කාරණා පහේ. ඇත්ත ඇති ආකාරයෙන් වැටහෙන්නේ නැති නිසා ලෝක සත්‍යයේ මානසිකත්වයේ මුල් කරගෙන නොවටිනාදී වටිනවයි කියනා වූ ලෝකයේ නොවටිනාදී ලෝකයේ වටිනවා කියන දෘෂ්ටිය ලැබිලා. ඒ දෘෂ්ටියේ පිහිටලා ලෝකයේ පිළිබඳව යලි යලි ගොඩනගා ගන්න බලාපොරොත්තු ඇති කරගන්න. ලෝකේ රූපස්කන්ධ ගොඩනගා ගන්න බලාපොරොත්තු ඇති කරගන්න. මෙන්න මේ ඇති කරන බලාපොරොත්තු මුල් කරගෙන අවිද්‍යාව හේතුවෙන් අවිද්‍යාව මුල් වෙලා රූප ගොඩනගින්න හේතු වෙනවා. මෙන්න අවිද්‍යාවෙන් රූපස්කන්ධය ගොඩනගින්න හේතු වෙන එක ආකාරය. මේ අවිද්‍යාවෙන් ගොඩනගෙන රූපයන්ගේ යලි යලි ආස්වාද කරනකොට ආස්වාද නිසා යලි යලි දෙබඳු ආස්වාද ගොඩනගෙන රූප ඇසුරු කරන්න ඇතනම් කියලා මානසිකත්වයේ ගොඩනගෙන. ඒ ගොඩනගෙන මානසිකත්වයේ මුල් කරගෙන ඒකෙන් හේතු යවනවා යලි යලි රූප ගොඩනගෙන නෙමෙයි තව ක්‍රමයක්. සංහා සමුදය රූප සමුදය කිව්වා ඒකට.
ඊට පස්සේ මොකද කරන්නේ? අවිද්‍යාවෙන් තෘෂ්ණාවෙන් යුක්තව ගොඩනැගෙන රූපයන් පිළිබඳව. තමන් හිතෙන්, කයෙන්, වචනයෙන් තමන්ට අවශ්‍ය දේවල් නිෂ්පාදනය කරන ආස්වාදයෙන් කටයුතු කරගන්න. අන්නේ කරන කටයුතු මාලාව හේතු කරගෙන ඒ රූපේ ලෝකෙ ගොඩනැගෙන. මේක කියන කර්ම සමුදය, රූප සමුදය. කර්ම හේතුවෙන් රූප ගොඩනැගෙනවා. ඒතර හදන දේවල් බලාපොරොත්තු වෙලා සකස් කරපු දේවල් පූර්ණ වෙනකම් ආහාරයේ මුල් කරගෙන ආහාර ගැනීම නිසා රූපය වෙනස් වෙවි ගිහිල්ලා ඒ අවස්ථාවේ සම්පූර්ණ වෙනකම් ගොඩ නැගෙනවා. පුංචි ළමයා උපන්න ආහාර දුන්නේ නැත්නම් මැරෙනවා. ආහාර සමුදය නිසා ආහාර දුන්නාම ආහාර හේතුවේ මොකද වෙන්නේ? අර රූපය වැඩිලා තරුණයෙක් වෙනකම් වැඩෙනවා. අනේ වැඩිවීමට අවශ්‍ය කරන්නා වූ ආහාරය නිසා රූප වැඩෙනවා, රූප සකස් වෙනවා. ඔන්න උදේ වෙන හැටි. රූපයන්ගේ උදේ ඔය කියන්නේ. රූපය ගොඩනැගෙන හැටි. සාන්තති ලක්ෂණය. සාන්තති ලක්ෂණය කියේ මොකද්ද? යමක් ගොඩනැගිනකොට ඒ රූපය විවිධාකාර වෙනස්කම් වලටපත් වෙමින් මෝර එකිනෙකට වැඩි එන ලක්ෂණයක් තියෙනවා. අන්නේ ලක්ෂණ නිසා රූපයන්ගේ හට ගැනීම විද්‍යාමාන වෙනවා. විවිධාකාර රූප හට ගැනීමක් විද්‍යාමාන වෙනවා. මෙන්න මේ කාරණා පහ මුල් කරගෙන රූපස්කන්ධයෙන් රූප උදේ වෙනවා. නැත්නම් හට ගන්නවා. මට රූප එපා නම් මම මොනවද අයින් කරගන්නේ කොහොමද? අවිද්‍යාව සමුදයෙන් රූප සමුදය වෙනවා. රූපස්කන්ධේ දුක්ඛස්කන්ධේ න. අවිද්‍යා නිරෝධා රූප නිරෝධෝ. අවිද්‍යා නිරෝධ කළොත් රූප නිරෝධ වෙනවා. එහෙනම් මේ නිත්‍යයි සපයි ආත්මයි සුඛයි කියලා හිතාගෙන ඉන්නේ. අවිද්‍යාවේ නිගමනයෙන් ඉවත් වෙලා. අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ලෝකේ මොනවා ගන්නද කියලා ගත්තාම විද්‍යාව පහළ වෙනවා. අවිද්‍යාව දුරු වෙනවා. අවිද්‍යා නිරෝධා රූප නිරෝධෝ. රූප නිරෝධ කරගන්න ක්‍රමය. රූපස්කන්ධයේ දුක්ඛස්කන්ධේ නම් දුක්ඛස්කන්ධයෙන් මිදෙන්න ඕන නම් අවිද්‍යාව නිරෝධ කරගත්තොත් මිදුණ හැකියි. අනික තමයි තෘෂ්ණාව නිසා රූප නිස්පාදනය වෙන ක්‍රමය. තණ්හා නිරෝධා රූප නිරෝධෝ. වය. රූපස්කන්ධයේ අය සහ වැය. උදේ සහ වැය. එහෙනම් මට රූපස්කන්ධයේ දුක්ඛස්කන්ධේ නම් රූපස්කන්ධයේ මතු දෙපා නම් කරගන්න ඕනේ මොකද්ද? තෘෂ්ණා නිරෝධ කරගත්තොත් රූප නිරෝධය සිද්ධ වෙනවා කියලා දැනගන්න. එහෙනම් තෘෂ්ණාවෙන් අවිද්‍යාව තෘෂ්ණා දෙකම හේතුකාරකයි. රූපස්කන්ධයේ දුක්ඛස්කන්ධයයි. එහෙනම් දුක්ඛස්කන්ධය සහ දුක්ඛස්කන්ධ සමුදය දෙකම දකින්නවා. උද්‍යව්‍ය දකින්නකොට නැත්නම් අනිත්‍ය දකින්නකොට. දැන් අනිත්‍ය කොච්චර ගැඹුරු වචනයක්ද? ඇති වුණා නැති වුණා අනිත්‍යයි කියලා හරියනවා. ඇති උනේ මොන හේතුවෙන්ද? ඒ හේතුව නැත්නම් නැහැ. හේතුව පටිච්ච සම්භූතං හේතු වංගා නිරුද්ධති කියන ධර්ම දැක්ක දාට හරි. අන්න ඒක දැනගැනීමට කියන අනිත්‍ය දැක්ක. යේ ධම්මා හේතු පබව තේසං හේතුන් තථාගතෝ ආහ. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ කැටි කරලා අස්සජිහාමුදුරු චරිතහාමුදුරන්ට සෝවාන් ඵලෙ පිළිබඳ දේශනා කරපු ගාථා. ඔය ගාථාව අහලා සෝවාන් ඵලෙ පිහිටි ධර්මාවබෝධය ලබන. යේ ධම්මා හේතු පබව තේසං හේතුන් තථාගතෝ ආහ. තේසං හේතියෝ නිරෝධෝ එවං වාදි මහා සමනෝ. මෙන්න මේ හේතුව නිසා ප්‍රභාවය වෙන්නේ. මේ හේතුව නිරෝධ කළොත් ඒ ප්‍රභාවයේ පහළ වෙච්ච දුකෙන් නිරෝධ වෙනවා. හේතුන් පරිච්ඡ සම්භූතං හේතු වංගා නිරුද්ධති. හේතු ප්‍රත්‍යයෙන් සම්භූතයේ පහළ වෙන්නේ. හේතු වංගන නිරෝධ වෙනවා. එහෙනම් මෙන්න දුක, මෙන්න දුකට හේතුව, මෙන්න දුක්ඛ නිරෝධය, මෙන්න මාර්ගය කියන හතරම චතුරාර්ය සත්‍යයම ওই ගාථාවේ අඩංගු. මේ චතුරාර්ය සත්‍යයම අඩංගු වෙන්නා වූ කාරණයක් තමයි අනිත්‍ය දැකීම. ඉතිර නැහැ කියලා මේක දකින්නවද? එහෙනම් අවිජ්ජා සමුදය රූප සමුදය අවිජ්ජා නිරෝධා රූප නිරෝධෝ. කාරණා දෙකක් දැක්ක. අවිද්‍යාව තේරුම් අරගෙන අවිද්‍යාවෙන් හට ගන්න හැටි අවිද්‍යා නිරෝධන නිරෝධ වෙන හැටි දැක්කහම ධර්මඥානෙ පහළ වෙනවා. තණ්හා සමුදය රූප සමුදය තණ්හා නිරෝධා රූප නිරෝධෝ. කාරණා දෙකක් වෙනවා දෙපැත්තේ. සමුදය වෙන්නේ පහයි නිරෝධ කරන පහයි. ආහාර සමුදය රූප සමුදය ආහාර නිරෝධා රූප නිරෝධෝ. කබලින්කාර ආහාර ස්පර්ශ ආහාර විඥාන ආහාර මනෝ සංචේතන ආහාර. මෙන්න මේ නිසා රූප සමුදය වෙන්න හේතු වෙනවා. ඒ ටික නිරෝධ කළා දැම්මොත් රූප නිරෝධයවත් දුක්ඛ නිරෝධය සිද්ධ වෙනවා.
ආහාර සමුදය රූප සමුදය. ආහාර නිරෝධා රූප නිරෝධෝ. සන්තති ලක්ෂණ රූප සමුදය. සන්තති ලක්ෂණය කියන්නේ යමක් උපචේ වෙලා හටගත්තා නම් සන්තති කියන පැවැත්මේ සීමාවට එනවා. මිනිස්සෙක් වශයෙන් උපන් ලදරුවා මෝර කොතෙන්ද යනකම් වැඩෙනවා. තරුණයා කියන තැනකම් වැඩෙනවා සන්තති වෙනකම්. ඊට පස්සේ ජරතා අනිත්‍යතාවටයි යන්නේ. ගෙවෙන පැත්ත. වැඩෙන පැත්තට තියෙන සන්තතිය වෙනකම් විතරයි. එතකන් රූප වැඩෙනවා. අන්න සන්තති ලක්ෂණය. ඒ ලක්ෂණයක් අරගෙන උරුමව උපදින නිසා උපන් සත්වයාට එතෙන්ටකන් රූප වැඩිවීමක් තියෙනවා. ඒ උප්පත්තිය නතර කළා නම් ඔහුගේ රූප වැඩිවීමට හේතුකාරක එතනින් ඉවරයි. වැඩෙන සතෙක් දකින්න හම් වෙන්නේ නැහැ. නම් රූපස්කන්ධය වැඩුණා කියන්නේ දුක්ඛස්කන්ධය වැඩුණා. රූපස්කන්ධය වැඩුණ නැත්නම් දුක්ඛස්කන්ධයෙන් නිදහස්. රූපස්කන්ධය පිළිබඳව මෙන්න මේ උදේ ඥාන 10යි. උදේ ඥාන 5යි, වැය ඥාන 5යි, ඥාන 10ක් දකින්න ඕන. ඔන්න රූපං අනිච්චං දැක්කා. ඔන්න ඔය ටික තේරුම් ගත්තාම කියනවා රූපං අනිච්චං කියන වචනේ මම දන්නවා කියන්න පුළුවන්. රූප අනිත්‍ය කියලා වැටුණාද ඔය ටික? රූපං අනිච්චං කියන්නේ මොකද? රූපය අනිත්‍යයි. දැන් ඔය ටික උද්‍යාවේ වැටුණා. කේනටේන අනිච්ච, උපාද වයතේන අනිච්ච. කොහොමද? එන අනිච්ච වැටුණත් කොච්චර ගැඹුරු දහමක් පේනවද? අනිච්චානුපස්සනාව වැඩුවොත් ඒකාන්තයෙන් නිවන් දකින්න කියලා බුදුරණන් හතේ දේශනා කළේ ඕකනේ. චතුරාර්ය සත්‍ය වැටෙන ඉඳන් අනිච්ච දැක්කම. මේ රූපය ස්ථිර නැහැ, වේදනා ස්ථිර නැහැ, සංඥා ස්ථිර නැහැ කියලා රූපං අනිච්ච, වේදනා අනිච්ච, සංඥා අනිච්ච, සංකාර අනිච්ච, විඥාන අනිච්චන්ති කියලා. ඕකාගෙන් ඉඳන් මුලේ දාගෙන කර්මස්ථානයක් වශයෙන් වඩනවා මේ කාලේ. මේ ප්‍රඥා ගෝචර දහමින් විදර්ශනාත්මක වෙන ප්‍රඥාවර ධර්මයේ ගෝචර වෙන්න ඕනේ. ප්‍රඥාවෙන් වැටහි යුතු ධම කෝ වැටෙන රූප අනිත්‍යයි, වේදනා අනිත්‍යයි, සංඥා අනිත්‍යයි, සංකාර අනිත්‍යයි, විඥාන අනිත්‍යයි කියලා අපි කීකේ හිතියට වැටහෙනවා. කෝ ප්‍රඥාව වැටෙන මාර්ගය. අන්න වැහිච්ච හැටි. අවිද්‍යා සමුදයෙන් වේදනා සමුදේ වේ. වේදනා ස්කන්ධේ කාරණා 10යි. අවිද්‍යා නිරෝධයෙන් වේදනා නිරෝධ වේ. මේක. සංහා සමුදයෙන් වේදනා සමුදේ වේ. සංහා නිරෝධයෙන් වේදනා නිරෝධ වේ. කර්ම සමුදයෙන් වේදනා සමුදේ වේ. කර්ම නිරෝධයෙන් වේදනා නිරෝධ වේ. ආහාර සමුදයෙන් වේදනා සමුදේ වේ. ආහාර නිරෝධයෙන් වේදනා නිරෝධ වේ. සාන්තති ලක්ෂණයෙන් වේදනා සමුදේ වේ. විපරිණාම ලක්ෂණයෙන් වේදනා නිරෝධ වේ. මුලදී සාන්තති ලක්ෂණයෙන් රූප සමුදේ වේ. විපරිණාම ලක්ෂණයෙන් රූප නිරෝධ වේ. එතන පහ. ඒ වගේ මෙතනත් පහයි. නිරෝධයෙන් පහයි 10යි. ඔන්න ඔය ටික විමර්ශනය කරලා හොරා ගන්න ඕනේ. අවිද්‍යා සමුදයෙන් සංඥා සමුදේ වේ. සංඥා ස්කන්ධයක. අවිද්‍යා නිරෝධයෙන් සංඥා නිරෝධ වේ. තෘෂ්ණා සමුදයෙන් සංඥා සමුදේ වේ. තෘෂ්ණා නිරෝධයෙන් සංඥා නිරෝධ වේ. කර්ම සමුදයෙන් සංඥා සමුදේ වේ. කර්ම නිරෝධයෙන් සංඥා නිරෝධ වේ. ආහාර සමුදයෙන් සංඥා සමුදේ වේ. ආහාර නිරෝධයෙන් සංඥා නිරෝධ වේ. සාන්තති ලක්ෂණයෙන් සංඥා සමුදේ වේ. විපරිණාම ලක්ෂණයෙන් සංඥා නිරෝධ වේ. සමුදේන පහයි, නිරෝධයෙන් පහයි. සංඥා පිළිබඳ ඔන්න ඔය ටික දැනගන්න ඕනේ සංඥාවේ උද්‍යව්‍ය දකින්නකොට. ඇති වුණා නැති වුණා කියලා දකින්නේ ඇති වුණා නම් ඇති වුණේ කොහොමද නැති වුණා නම් නැති වුණේ කොහොමද මොනවද හේතු කියලා දකින්න ඕනේ. ඇති වුණේ දුක නම් ඇති වුණේ හේතුව දුකට හේතුව. නැති වුණේ දුක නම් දුක නැති කරන හේතුව මාර්ගය. චතුරාර්ය සත්‍ය. එහෙනම් අනිත්‍ය දකින්නවා කියන්නේ සියලුම දේ පිළිබඳ චතුරාර්ය සත්‍ය දකින්න. ඒතකොට අනිත්‍ය දැක්ක වෙනවා. අවිද්‍යා සමුදය සංඛාර සමුදය වේ. අවිද්‍යා නිරෝධය සංඛාර නිරෝධ වේ. තෘෂ්ණා සමුදය සංඛාර සමුදය වේ. තෘෂ්ණා නිරෝධය සංඛාර නිරෝධ වේ. කර්ම සමුදය සංඛාර සමුදය වේ. කර්ම නිරෝධය සංඛාර නිරෝධ වේ. ආහාර සමුදය සංඛාර සමුදය වේ. ආහාර නිරෝධයෙන් සංඛාර නිරෝධ වේ. සාන්තති ලක්ෂණයෙන්
සංඥා සංඛාර සමුදය වේ. විපරිණාම ලක්ෂණයෙන් සංඛාර නිරෝධ වේ. මෙන්න සමුදයන පහයි නිරෝධයන පහයි සංඛාර පිළිබඳව. අවිජ්ජා සමුදයෙන් විඥාන සමුදය වේ. අවිජ්ජා නිරෝධයෙන් විඥාන නිරෝධ වේ. තෘෂ්ණා සමුදයෙන් විඥාන සමුදය වේ. තෘෂ්ණා නිරෝධයෙන් විඥාන නිරෝධ වේ. කර්ම සමුදයෙන් විඥාන සමුදය වේ. කර්ම නිරෝධයෙන් විඥාන නිරෝධ වේ. නාම රූප සමුදයෙන් විඥාන සමුදය වේ. නාම රූප නිරෝධයෙන් විඥාන නිරෝධ වේ. සම්පති ලක්ෂණයෙන් විඥාන සමුදය වේ. විපරිණාම ලක්ෂණයෙන් විඥාන නිරෝධ වේ. කාරණා සමුදය පහයි නිරෝධ පහයි විඥානස්කන්ධය පිළිබඳ. පංචස්කන්ධය පිළිබඳව සමුදය 25යි නිරෝධය පිළිබඳ 25යි. මෙන්න මේ ලක්ෂණ 50 දැක්කොත් අනිත්‍ය දැක්කා වෙනවා. දැන් අනිත්‍ය කිව්වහම මොකක්ද කියන්නේ? අනිත්‍යයි කියන්නේ ඇයි කිව්වහම අනිත්‍ය නිසා අනිත්‍යයි කියන්නේ. තේරෙයි? දැන් මේ ටිකක් ගැඹුරට වාගේ වෙනවල 3-4 වතාවක් හිතලා බලනකොට කිසිම ගැඹුරක් නැහැ. හොඳ ලස්සන සතාවකට ඇති වෙන හැටි නැති වෙන හැටි හේතු ඇතුව හේතුන් පරිච්ඡ සම්භූතං හේතු බංගා නිරුද්ධති කියන ලස්සන පැහැදිලි දෙනවා. හේතුව නම් දුකල හේතුවයි. එහෙනම් අවිජ්ජා සංකාර මේ අවිජ්ජා තෘෂ්ණා කර්ම ඒ වගේම ආහාර සම්පති. ඔය තමයි හේතු දුක්ඛ සමුදය. ඒකෙන් හටගන්නේ පංචස්කන්ධේම දුක්ඛ ස්කන්ධය. මේ හේතු ටික නිරෝධ කරගුවාම දුක්ඛ නිරෝධය. දුක්ඛ නිරෝධ වීම නිරෝධ කළොත් දුක්ඛ නිරෝධය. නිරෝධ කරන මාර්ගයේ ওই ටික මනසේ තේරුම් අරගෙන අනුගමනය කළ යථාර්ථය වටහා ගත්තාම ප්‍රඥාවට ගෝචර වුණාම මාර්ගය වැඩිනවා. මාර්ගය වඩනහම දුක්ඛ නිරෝධ වුණා. චතුරාර්ය සත්‍යමයි ඒක කිව්වේ. දැන් චතුරාර්ය සත්‍ය දැක්කහම කියනවා අවශ්‍යමයි කියන අනිත්‍ය දැක්කා. දැන් මේක කරන්නේ. උද්‍යව්‍ය දකින්න තව ක්‍රමයක් තියෙනවා. උද්‍යව්‍ය දැක්කා නම් අනිත්‍ය දැක්කා. උදේ දකින්න තව ක්‍රමයක්. අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය වාසෝ පස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ. මෙන්න සමුදය. තව ක්‍රමයකින් 12 ආකාරයි. වැය දකින්න 12 ආකාරයි. අවිජ්ජායත්තේ වාසේස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා සලආයතන නිරෝධෝ සලආයතන නිරෝධා පස්ස නිරෝධෝ පස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස උපායාස නිරුද්ධං. මෙන්න නිරෝධ වෙන ක්‍රමයේ දකින්න තව ක්‍රමයක් නැහැ. වැය දකින්න තව ක්‍රමයක්. උදේ දකින්නේ පටිච්චසමුප්පාද පහළ වීම දකි අනුලෝමයේ දකින්න. වැය දකින්නේ පටිච්චසමුප්පාද නිරෝධය දකින්න. පටිච්චසමුප්පාද දැකන් යෝ පටිච්චසමුප්පාද පතේ සෝදාමම් පසද. යමේ පටිච්චසමුප්පාද දකිද ඔහු ධර්මයේ දකි. එන අනිත්‍ය දැකනනම් ධර්මයේ දකින්න. ධර්මයේ දැකනනම් බුදුන් දකිනවා නිවන් දකින්න. එහෙනම් බුදු දන්නා දේශනා කළා. එකම අනිත්‍ය සංඥාව වඩන්න. අනිත්‍ය සංඥාව වඩනකොට ඒකාන්තයෙන් නිවන් ලැබෙනවා කිව්වා. එහෙනම් නිවන් ලැබෙන අනිත්‍ය සංඥාව අනිත්‍ය අනිත්‍ය කියලා ලැබෙනවා. දැන් මොකද ඔක දකින්නට දකින්න. එහෙනම් කොහොම නිසිදයක්? දුක්ඛ ස්කන්ධයයි දුක්ඛ සමුදය ස්කන්ධයයි දෙකේ කොහෙද නිසිදයක් තියෙන්නේ? අනිසි. අනිත්‍යයි කියව අනිසි කියුවෙත් ඒකනේ. අනිසි මොකද්ද? දුක්ඛ නිරෝධයේ නිසි. නිරෝධය කරන මාර්ගය වල්ලා නිසි දැන්නපත් වෙනවා නම් ඒ මාර්ගය ඒකට මාර්ගයයි. නිසි දැන්න මාර්ගය. එහෙනම් ඒක තමයි නිසි. නිත්‍ය වෙන්නේ එතන. ඉතින් නිත්‍යද අනිත්‍යද ලෝකේ කියලා අහපුවාම ලෝකේ ස්ථිරද නැද්ද කියලා අහුවා කියලා කෙටියට පිළිතුරක් දීලා තියෙනවා සිංහලට. ලෝකේ නිසිද අනිසිද කොහොමද තේරුම් ගන්න? ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයෙන් නම් ප්‍රතිඵලයි. ඒ බඳු වන්නා ලෝකේ නිසිද? තව ක්‍රමයකින් කෙටි කරලා අහනවා. විවිධාකාරයෙන් දහස් ආකාරයෙන් විග්‍රහ කළේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවාදී ලෝක තෝරාගත්තට පස්සේ කොයි ආකාරයෙන් කියන්න පුළුවන්? විවිධාකාරයෙන් අත වෙන්නේ නැහැ. නිසි අනිසි හොයාගන්න නැහැ. න ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසය නම් අන්තිමට කෙලවරෙන් හම්බෙන්නේ. ඒ ලෝකේ සියල්ලෙම හැටි. එහෙනම් ඒ බඳු වන්නා ලෝකේ නිසිද අනිසිද? නිත්‍යද අනිත්‍යද? ඉතින් අනිත්‍ය විලා අනිසි මිසක් කොහෙද නිසි වෙන්නේ කිව්වේ? එහෙනම් මොකද නිසි? ඔක නිරෝධ කරගුවාම නිසි. නිවන නිසි. ඉතින් ලෝකේ අනිත්‍යසේ දකින්නේ.
අනුලෝමක් ශාන්තියටපත් වේ. නිවන නිත්‍යසේ දකින්නේ සම්්‍යත නියාමයේ වස්නේ. අනුලෝමක් ශාන්තියට නොපත් කෙනෙක් නිවන් සම්්‍යත නියාමයේ වස්නේ යන සිදු නොවන්නකි. සම්්‍යත නියාමයේ නොපත් කෙනෙක් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයටපත් වීම යන සිදු නොවන්නකි. ඒතර ලෝකයේ අනිත්‍යසේ දකින්නේ අනුලෝමක් ශාන්තියටපත් වේ. නිවන නිත්‍යසේ දකින්නේ සම්්‍යත නියාමයේ වස්නේ. අනුලෝමක් ශාන්තියටපත් කෙනේ සම්්‍යත නියාමයේ වස්නේ යන සිදු වන්නකි. සම්්‍යත නියාමයේ පත් කෙනේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත්න ඵලී ලබනවා යන සිදු වන්නකි. අනිසිදු වෙන ක්‍රම. එහෙනම් චතුරාර්ය සත්‍ය අවබෝධ කළා හිටන් මාර්ගඵල අවබෝධ කරගන්න ලෝකයේ අනිත්‍ය හැටියට අනිසි බව දකින්න ඕන, නිවන නිසි බව දකින්න ඕන. අමාරු හරියක් නෙමෙයි, වෙහිලා තියෙන නිසා විග්‍රහ කරෙන්න නැති නිසා තේරෙන්නේ. ඉතින් අනිත්‍යයි නිට්ටයයි වෙනන්න ගියාම ලෝකයේ අනිත්‍යයි නිවන නිට්ටයයි කියලා නම් ගත්තොත් මොකද්ද නිට්ටය සදාතනික වශයෙන් කිව්වේ මොකද්ද? මන ද්‍රව්‍ය වස්තුවක්. නිසි කියන්නේ නිට්ටය කියන්නේ ක්‍රම දෙකක්. ඇත යනු ඒකාන්තයකින් නැත යනු ඒකාන්තයි. ඔය අන්ත දෙකම බහලා නිවන් දකින්න බෑ. ඔය දෙකම අත්හැරලා නිවන් මඟ හොයාගන්න ඔය යථාභූතයි. නාම අන්ත දෙකේ වැටෙන එක තමයි අනිත්‍ය නිට්ටය කියලා ඇත නැත දෙකට සම්බන්ධ කරලායි විග්‍රහ කරන්නේ. අනිසි නිසි කියන්නේ ඔකට සම්බන්ධ කරලා දෙක දාන්න බෑ. යථාර්ථයේ නුවණින් එන යථාභූතයේ නිගමනයේ තමයි අනිසි ලෝකයේ නිසි නිවන. නිසි කියලා කියන්නේ ස්ථිරයි කියන එකක්වත් ඇත කියන එකක්වත් නෙමෙයි. නිට්ටයයි කියන අර්ථයක් නෙමෙයි. මරණ ධර්ම අනිසි නැත්නම් අනිච්චං කියලා පෙන්නලා තියෙනවා. අනිත්‍ය කියන්නේ අනිත්‍යයි කියලා අර්ථය ගත්තොත් ස්ථිර නැහැ කියලා අර්ථය ගත්තොත් මරණයත් ස්ථිර නැහැ. ජරා මරණත් අනිත්‍යයි කියලා විග්‍රහ කරනවා. ජරා මරණත් අනිත්‍යයි කියනකොට අනිත්‍යයි කියලා අදහස ගත්තොත් ජරා මරණත් ස්ථිර නැහැ කිව්වොත් හරිද? ජීවිතං අනියතං මරණං නියතං මරණං නියතං කියේ මේ ඒක කර්මස්ථානයක් වගේ. මරණය නිත්‍යයි කියේ. නියතයි කියේ. මරණය අනිත්‍යයි කියනවා අනිසරේ වල. ජරා මරණත් අනිත්‍යයි කියොත් හරිද? උපන් සත්‍යයට ඒකාන්තයෙන් ජරා මරණ හිමි. ජරා මරණ පටිච්චසමුප්පාද ධර්ම සියල්ලම අනිත්‍යයි සංකතයි ක්ෂය ධර්මයි වය ධර්මයි විරාග ධර්මයි නිරෝධ ධර්මයි කියලා විග්‍රහ කරලා පෙන්නනවා. පටිච්චසමුප්පාද සහ පටිච්චසමුප්පාද ධර්ම මහන්නේ වල දේශනා කරනවා කියන ජරා මරණ ජාතිපත්‍ය ජරා මරණන් යන යමක් වේ නම් ඒ ජාතියත් ඒ ජරා මරණත් අනිත්‍යයි සංකතයි. අනිත්‍ය එක ස්ථිර නැහැ කියලා ගත්තොත් ගැලපෙනවා. අනිසි නිසි නෑ. ජාතියත් නිසි නෑ ජරා මරණත් නිසි නෑ. නිසි නම් ඒක ඉඳ කියනවනේ හොඳට. නිසි නැති නිසා නිපානින්ද අක්මයින් කරලා දාන්න. ජාති හට ගන්න ජරා මරණ හට ගන්න යම් වැඩ පිළිලක් අද කිලවර කරන්නේ නිසි නැති නිසා. අනිසි නිසා. අනිසි කියන වචනේ අර්ථය තමයි අනිත්‍යයි කියලා හිතන් කෙටිම තැනකින් නවත්තලා තියෙනවා මෙච්චර විග්‍රහ කරලා තියෙන්නේ. පටිසම්භිදා මග්ග ප්‍රකරණයේ නෙත්ති ප්‍රකරණයේ කියන මේ දෙකේම කරපු විග්‍රහයක් මම ඔය කිව්වේ. ඔය තමයි පැරණිම අටුවාව. දහම විග්‍රහ කරලා දීලා තියෙන්නේ. අනිච්චං කයත්තේන දුක්ඛං භයත්තේන අනත්තං අසාරකත්තේන ඒවා තමයි විග්‍රහ කරලා තියෙන්නේ මේ විදිහට. ක්ෂයාර්ථයෙන් අනිච්චයි කියන. ක්ෂය කිව්වේ මොකක්ද? ක්ෂය කියන්නේ අද ඍණ දහම් කියලා කියන්නේ අපිට. ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස වෙන යම් ධර්මයක් අසුරු කරන ඉපදවන්නේ. ඒවා ක්ෂය. අනිච්චං කයත්තේන. එහෙනම් දුක දකින්න මොකද වෙන්න ඕනේ? බයාර්ථයෙන් දකින්න ඕනේ. මේ බඳු දුක් වල ගෙන දෙන්නා මේ බඳු යමක් ඇති කරනවා. මෙන්න මේ දුක සමුදේ මහ භයානකයි. ඒක තමයි මාර උගුල. දුක සමුදේ ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයෙන් යුක්තව ඉදිරිපත් වෙලා සත්‍යය මුලාවටපත් කරනවා. ඒ නිසා දුකෙන් නිදහස් වෙන්න බෑ මහා මාර උගුලක්. ආස්වාදයේ මහා භයානකයි කියලා දැක්කහම ආස්වාදීති වෙන්නා වූ අවිරතිය දුරු වෙනවා. අවිරතිය දුරු වුණාම ආදීනව වහලා තිබෙන මායාජල ඉවරයි. එතකොට හැඟවිලා තිබිච්ච දුකේ වසන්න වේද පටන් ගන්නවා. එතකොට තමයි මහා භයානකයි මේ දුක්ඛය කියලා දකින්නේ. කොච්චර භයානකයි කිව්වත් සතර භයානකයි කිව්වත් වැටහෙන්නේ නැහැ. ওই ටික වැටහෙන්නේ නැත්නම්. මේ ටික තේරුම් ගන්න ඕනේ. එතකොට තමයි යථාභූතීට මඟ පෑදෙන්නේ.